අයිබෝන් හැමෝටම අදත් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් බලමු අද කොහොමද කියලා මේ රස බේරෙන චොක්ලට් ලාවා කේක් එක හදාගත්තේ. මේක මාරම රසයි, කාලා නතර කරන්න බැරි තරම් රසයි. ලාවා කේක් සාමාන්‍යයෙන් නිමනකන් ඉඳලා තමයි කන්න ඕනේ. මේකේ රස වැඩිකමට මම නිවෙන්නත් කලින් කෑවා. ඉතින් මේක කප් එකේ තියෙද්දිම තමයි කෑවේ මම. අනිත් පැත්ත හැරෙව්වෙත් නැහැ. ඒ තරම හදිස්සිය තිබ්බේ කන්න. ඒක සුවඳයි රසයි දෙකමත් එක්ක මේක මාරම රසයි. ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න ඕනේ. ඔයගොල්ලෝ රෙසිපි එකක් තමයි මේ ලාවා කේක් එක. ඉතින් මේක මගෙන් මිලදී ගන්නත් පුළුවන් ඉස්සරහට ඔයගලන්ට. ඉතින් මගේ පේජ් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔයගලන්ට. ඉතින් බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. චොක්ලට් ග්‍රෑම් 110ක් තියෙනවා. ඩාර්ක් චොක්ලට් තමයි මම අරගත්තේ. ඒත් එක්කම බටර් තියෙනවා ග්‍රෑම් 50ක්. මං සීනි ග්‍රෑම් 60ක් අරගත්තා මෙතන. සුදු සීනි තමයි අරගත්තේ. ඒත් එක්කම අරන් තියෙනවා බිත්තර එකක්, ලොකු බිත්තර එකක් තියෙන්නේ. පාන් පිටි ග්‍රෑම් 12ක්, ඒ කියන්නේ මේස හැඳි දෙකක් තියෙන්නේ. වැනිලා අරගත්ත මම තේ හැඳි වලින් භාගයක් වගේ තමයි මම එකතු කරගන්නේ. ඒත් එක්කම අපිට බේකින් පවුඩර් තේ හැඳි භාගිකුත් අවශ්‍ය වෙනවා. දැන් මේ චොක්ලට් ටික මම ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. බටර් ටිකත් ඒකටම දාගෙන මේ විදිහට භාජනයක් වතුර එකක් ලිපේ තියලා ඒකට උඩින් මේ වගේ මම සිල්වර් එකක් තමයි ගත්තේ. ඔයගලන්ට ගන්න පුළුවන් වීදුරු බෝල් එකක්. නැත්නම් මේ වගේ භාජනයක එකතු කරගන්නත් පුළුවන්. මේ වගේ ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න. නැත්නම් ඔයගලන්ට මයික්‍රෝවේව් එකක් වෙනා නම් මයික්‍රෝවේව් එකකට දාලා මේ විදිහට දිය කරගන්නත් පුළුවන්. කොහොම හරි චොක්ලට් ටික දිය වෙන්නයි ඕනේ. මේ විදිහට මම චොක්ලට් ටිකක් දිය කරගෙන ඒක පැත්තකින් තියාගන්නවා හොඳටම නිමෙනකන්. ඊට පස්සේ මම මේ මෙතන වෙන භාජනයකට බිත්තර එකයි සීනි එකයි එකතු කරලා හොඳට දිය කරගන්න ඕනේ. මේකට මික්ස් කරගන්න සීනි ටික හොඳට දිය වෙනකන්. ඉතින් මේ විදිහට මම සීනි කැට ටික නැති වෙනකන් දිය කරගෙන ඒකට වැනිලා ටිකක් එකතු කරගන්නවා. වැනිලා ටිකත් එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා මේ ටික. ඊට පස්සේ මම මේකට අපි අර හොඳට නිමෙන්න තියාගත්ත චොක්ලට් මිශ්‍රණය එකතු කරගන්නවා අපේ බිත්තර මිශ්‍රණයට. මේක අනිවාර්යෙන් චොක්ලට් එක නිවෙනකන් තියලා එකතු කරගන්න. නැත්නම් අපිට මේක බිත්තර එක කුක් වෙනවා මේ වෙලාවේදී. ඒ නිසා චොක්ලට් එක හොඳටම නිමුණාට පස්සේ එකතු කරලා ඒකත් මේ විදිහට කලවම් කරගන්නවා. මෙහෙම මේ කලවම් කරන මම හැන්දක් අයින් කරලා මම විස්ක් එකක් පාවිච්චි කරනවා ඊට පස්සේ. ඔයගලන්ට මේ විදිහට හැන්දකින් කලවම් කරන්නත් පුළුවන්. විස්ක් එකක් අත්‍යවශ්‍යමත් නැහැ. ඊට පස්සේ මම එකතු කරනවා මෙතනදී පාන් පිටි ටික සහ බේකින් පවුඩර් ටික. ඒකත් හොඳට මික්ස් කරගන්නවා. මේ විදිහට හොඳට කලවම් කරගන්න. මම විස්ක් එකකින් කලවම් කරගත්තා. මේ විදිහට හොඳට කලවම් කරලා මේ වගේ මිශ්‍රණය මේ ඝනකමට බැටර් එක එනකන් කලවම් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපේ දැන් ලාවා කේක් බැටර් එක. මම මේ වෙලාවේ මගේ oven එක සෙල්සියස් එක 180ට ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්නේ. මම මේ කප් වලට තමයි බේක් කරගන්නේ. ඔයගලන්ට ෆොයිල් කප් එකතු කරගන්නත් පුළුවන්. මේ කප් වලට බටර් ටිකක් ගාලා ඒකට චොක්ලට් පවුඩර් ටිකක් ගිහා ගන්නවා. මේක ඇත්තටම මේක අපි මේකෙම කනවා නම් මේ විදිහට කරන්න අවශ්‍යත් නැහැ. ගලවනවා නම් තමයි අපිට මේ විදිහට චොක්ලට් පවුඩර් ටිකක් දාලා බටර් ටිකක් ගා ගන්න ඕනේ. නමුත් මට හදිස්සිය නිසා මේකෙම තියලා මම කෑමට ගත්තා. අපිට අනිත් පැත්ත හරවන්න කාලයක් තිබ්බේ නැහැ. ඇත්තටම මේක හදලා පැයක්වත් යන්න කලින් මම මේ තුනම කාලා ඉවර කරා අපේ ගෙදර අය. මම විතරක් නෙමෙයි මේ කෙනෙකුට නම් මේක කන්න බෑ. ඒ තරමට රසයි. ඉතින් මම දැන් මේ ප්‍රීහීට් වෙච්ච oven එකට දාලා මගේ මේ ලාවා කේක් එක විනාඩි 12ක් මේ විදිහට බේක් කරගෙන අරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන විනාඩි 12ක් බේක් කරගත්ත අපේ ලාවා කේක් එක තාම රස්නෙයි මේක කන්න පුළුවන් කමක් නැහැ. මං විනාඩි 45ක් විතර තියලා තමයි කෑමට ගත්තේ. ඔයගොල්ලෝ කෑමට ගන්න නම් පැය 4ක්වත් නිවෙන්න තියලා අනිත් පැත්ත හරවලා කෑමට ගන්න පුළුවන්. මේ ලාවා කේක් එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් හදන්න ඕන රෙසිපි එකක්. ඔයගොල්ලෝ හදන අය ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඔයගලන්ට මේ දේවල් මගෙන් දැන් මිලදී ගන්නත් පුළුවන්. ඒ විස්තර බලන්න ඔයගොල්ලෝ මගේ පරණ පෝස්ට් බලන්න. ඉස්සරහටත් මාත් එක්කම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මේ වගේ තවත් රස කෑමකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.